බොල පස්සට එළිය වැඩනකම් ඔහොම නිදියගෙන හරියනවද? ඈ කවුද එතකොට මේ ගෙදර වැඩ කරන්නේ? අනේ දැන් කොච්චර වෙලා ගියාද? පුංචි අම්මා තාමත් නැහනේ. අනේ දුෂ්ට කුඩම්මා. බොල කෙල්ලේ මං කියලා තියෙනවා නේද උදේ පාන්දර නැගිටලා ගේ ඉස්සරහට වෙලා ඉන්න එපා කියලා. කියට සිංහලත් තේරෙන්නෙම නෑ නේද? උඹගේ මූසලකම්මටම තමයි උඹේ අම්මත් මැරුණේ. කියන්නයි කිව්ව ගෙට උදේන් මගේ දවස කන්න නැතුව. අනේ මම බුදුහාමුදුරුවන්ට මල් ටිකක් පූජා කරන්න හිතාගෙනයි මල් කඩන්න මේ එළියට ආවේ. ඇයි පුංචි අම්මේ මට ওই විදිහට බනින්නේ? මං කරපු වැරද්ද මොකද්ද? වැරද්ද? මාත් එක තව කට ගහගෙනත් එනවද? යන්නයි කිව්ව ගෙට මගෙන් ගුටිනකා. බටිති ඉපදෙනකොටම බටිතිගේ අම්මා මේ ලෝකේ අතෑරලා ගියා. ඉතින් ඊට ටික කාලයකට පස්සේ බටිතිගේ තාත්තා බටිතිට අලුත් පුංචි අම්මා කෙනෙක් එක්කරගෙන ආවා. ඊට ටික කාලයකට පස්සේ මේ පුංචි අම්මට පිරිමි දරුවෙක් ලැබුණා. අපේ චූටි පැටියා. මල්ලි අපි යමුද කෝම්පිට්ටු හදන්න? ගේ ඇතුළටම වෙලා ඉඳලා කම්මලේ මල්ලි. ඔයා එනවද මාත් එක්ක සෙල්ලම් කරන්න යන්න? යමු අක්කේ. අපි ගිහින් සෙල්ලම් කරමු. අපි චමරිලටත් කතා කරමු. එයාලටත් සෙල්ලම් කරන්න එන්න කියලා. යමු යමු. මගේ කොල්ලා එහෙම ඔය සෙල්ලම් වලට එක්කයි යනව නෙමෙයි. නේ කෙල්ල මගේ දරුවට පාඩමක් කරගන්නවත් දෙන්නේ නැති හැටි. ඊරිසියාව. උඹට වඩා මගේ කොල්ලා හොඳට ඉගෙන ගනී කියලා තියෙන ඊරිසියාවට තමයි ඔය සේරම කරන්නේ. අනේ අම්මේ මං අද දවසම පාඩම් කළානේ. අනික බටිති අක්කා මා බලෙන් එක්කයි යන්න ඇහුවේ නෑ. මමයි හා කියලා කිව්වේ. ඇයි අම්මේ ඔයා හැම වෙලාවෙම බොරුවට බටිති අක්කට කෑ ගහන්නේ? ටිකිරි ඒ පාර ඔයත් ආවද මට කට ගහගෙන? මේවා මේ නැහැදිච්ච කෙල්ල උගන්නන දේවල් තමයි. මගේ කොල්ලවත් කවදා හරි විනාශ කරලා තමයි නතර වෙන්නේ. මං කරන්නම් කොහොඳ වැඩ? මොකද මේ සද්දේ? මොකද්ද මේ අම්මලගේ දුවලගේ කලබගෑනිය? ඇයි බටිති පුතේ අඬන්නේ? මොකද උනේ? තාත්තා මේ දෙන්නට සෙල්ලම් කරන්න යන්න ඕනේලු. මං කිව්වේ මේ අවුව යන්න එපා කියලා. ඔළුව ගැක්කුමක්වත් හැදේ කියලා. මෙන්න මේ දරුවා එකට අඬනවා. මම මේ දරුවන්ගේ හොඳටනේ කියන්නේ. අනේ අඬන්න එපා මගේ පුතේ. පුංචි අම්මා එහෙම කියන්නේ ඔයාට තියෙන ආදරයටනේ. මගේ පුතා දැන් නාන්න ඉන්නකෝ. අද හවසට අවුව බැස්සම එහෙනම් දෙන්න එක්කම ගිහිල්ලා සෙල්ලම් කරන්නකෝ. එහෙනම් මාත් වැඩට ගිහින් එන්නම් හාමිනේ. පුතාලත් සෙල්ලම් කරද්දි පරිස්සමින්. බොල කෙල්ලේ උඹට ඕනේ උඹලගේ අප්පා ඉස්සරහම වැරදිකාරයෙක් කරන්න නේද? ඒව නම් හම්බෙන්නේ නෑ. උඹලගේ අප්පා මං කියන දේ හිස් මුදුනින්ම පිළිගන්නවා. හාමිනේ එහෙනම් මම වැඩට ගිහින් එන්නම්කෝ. දරුවෝ දෙන්නවත් පරිස්සමින් බලා ගන්නකෝ මං එනකම්. හොඳයි අපේ මහත්තයා. එහෙනම් පරිස්සමට ගිහින් එන්නකෝ. බොල පස්සට එළිය වැඩනකම් ඔහොම නිදියගෙන හරියනවද? කවුද එතකොට මේ ගෙදර වැඩ කරන්නේ? මමද? නැගිටින්නයි කිව්වේ. යනවා. ගිහින් අර මිදුලතු ගාලා දානවා. අනේ මං ඊයේ දවසම ගෙදර වැඩ කරලා ඇඟට ගොඩක් අමාරුයි. අනේ පුංචි අම්මේ මං ටිකක් නිදා ගන්නම්. මට හරි මහන්සියි පුංචි අම්මේ. නිදිය ගන්න. නිදි කරවනවා මං. නැගිටිනවා. මූසල කෙල්ල දවල් වෙනකන් නිදාගෙන ගෙවල් මූසල කරන්න හදනවා. නැගිටිනවා. ගිහිල්ලා මිදුලතු ගාලා දානවා. මේ නපුරු පුංචි අම්මා බටිතිගෙන් හැම වැඩක්ම ගත්තා.
ඔය ඇති දැන් පැයක් තිස්සේ මිදුලතු ගානව නේද? මුළු දවසම මේ කතු ගෑවහම ගෙදර තියෙන ඉතුරු වැඩ ටික කරන්නේ මමද? අනේ ඊයේ දවසම වැඩ කළා මහන්සි නිසා ඉක්මනට මිදුල අතු ගන්න අමාරුයි පුංචි අම්මේ. මගේ මුළු අත් දෙකම රිදෙනවා. ඒකයි මිදුල අතු ගන්න මෙච්චර වෙලා ගියේ. මගේ අත් දෙකේම කරගැට ඇවිල්ලා. ඉතින් මට කොස් අල්ලන්නත් අමාරුයි. ආහා ඔය බොරු අමාරුකම් කිව්ව ඇති. ගිහින් බුදුපාන තියන්න මල් ටිකක් කඩාගෙන එනවා. යනවා. අම්මේ මම මල් ටිකක් කඩලා දෙන්න දක්කට මට පුළුවන් අක්කට උදව් කරන්න. බටිති අක්කා පව් එයා මුළු දවසම වැඩ කරනවනේ. කොල්ලෝ ගෙවල් වල වැඩ කරන්නේ නෑ. යන්න මගේ පුතා ගිහින් ටිකක් නිදා ගන්න. මට නිදිමත නෑ අම්මේ. මම බටිති අක්කට උදව් කරන්නද? අනේ අම්මපා මේ නැහැදිච්ච කෙල්ලෙකින්දා දැන් මගේ දරුවත් මං කියන දෙයක් අහන්නේ නෑනේ. මං හොඳ වැඩක් කරන්නම්කෝ මේ කෙල්ලට. අම්මේ මට හොයා නැතුව ජීවත් වෙන්න බෑ. නොකරපු වැරදි වලට බැනුම් අහලා මට ඇති වෙලා තියන්නේ අම්මේ. හාමිනේ එහෙනම් මං ගිහින් එන්නම්. දරුවෝ දෙන්නයි ඔයයි හැමෝම පරිස්සමින් ඉන්නකෝ මං ගිහින් එනකම්. අපේ මහත්තයා මට කියන්න බැරි වුණානේ. මං අද දරුවෝ දෙන්න එක්ක චුට්ටක් ඇවිදින්න යන්න කියලා බැලුවේ. හැමදාම අපේ ගමේ තැන්වලට යන හින්දා අද ටිකක් ගමෙන් පිට ඇවිදලා එන්න කියලා බැලුවේ. හොඳයි හාමිනේ. පරිස්සමෙන් ගිහින් එන්නකෝ දරුවෝ දෙන්නත් එක්ක. කෑම එක ගත්තා නේද? එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකෝ අපේ මහත්තයා. මේ කෙල්ල මහම මහ පිළිරයක්. මේ කෙල්ල මේ ගෙදර හිටියොත් මගේ කොල්ලව හදාගන්න වෙන්නේ නෑ මට. අනික මේ කෙල්ල හිටියොත් මේ දේපලත් බෙදිලා යනවා. මේ සේරම ලැබෙන්න ඕනේ මගේ කොල්ලටයි. මං කලින් ප්ලෑන් කරපු විදිහටම මේ කෙල්ලව දුරකට එක්කගෙන ගිහිල්ලා මං අද අතරමං කරලා ආවනම් හරි. මගේ පුතේ අද ඔයයි මමයි මල්ලි පොඩි ගමනක් යනවා. පුතාටත් ගේ ඇතුළේ ඉඳලම දැන් කම්මැලි ඇතිනේ. එහෙනම් මගේ පුතා ලස්සන ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙන්නකෝ. අද පුංචි අම්මා මට කවදාවත් නැතුව ගොඩක් ආදරෙන් කතා කළේ. ඇයි පුංචි අම්මට හැමදාම මෙහෙම ඉන්න බැරි? ඔන්න ඉතින් මේ අසරණ දරුවව අතරමං කරලා එන්න කියලා හිතාගෙන මේ නපුරු පුංචි අම්මා දරුවෝ දෙන්නත් එක්කම ගමන යන්න පිටත් වුණා. ටිකිරි පුතේ ඔයා මාව තදින් අල්ලගෙන ඉන්න හොඳද? මේ අපේ ගම නෙවෙයිනේ පුතේ. ඒ හින්දා අපිට පාර වරදින්නත් බැරි නෑ. මේ කැලේ කොටි වලස්සුත් ඉන්නවා. මං අහලා තියෙනවා. බටිති පුතේ මාලිට චූබරයිලු. මං ටිකක් එයාව එහාට එක් කරගෙන ගිහින් එන්නම්. පුතා උතනම ඉන්න හොඳද? අපි ඉක්මනටම එන්නම්. හොඳයි පුංචි අම්මේ. අනේ ඉක්මනට එන්න මට බයයි. ඔන්න ඉතින් මේ අසරණ දරු පැටියව තනියෙන් අතරමං කරපු පුංචි අම්මා Tamanගේ පුතාව විතරක් කරගෙන කැලෙන් එළියට එන්න පිටත් වුණා. ඉකිරි පුතේ මගේ පිටිපස්සෙන්ම එන්න හොඳද? මම මේ ආපු පාරත් මට මතක නැහැනේ. මං පාර හොයාගෙන යන්න ඕනේ. ඒකින්ද පුතාව අල්ලගෙන යන්න බෑ. පුතා පරිස්සමට අම්මා පිටිපස්සෙන් එන්න හොඳද? හොඳයි අම්මේ. අනේ කාම කහපාට අඹ පිරුණ අඹ ගහක්. අඹ ගෙඩියක් කඩාගෙන ටක් ගාලා එන්න ඕනේ. පාර නම් හොයාගෙන කොහොම හරි එළියට ආවා. ටිකිරි පුතේ අනේ කෝයා? අනේ කෝ මගේ දරුවා හතරමං වුණාවද්ද? අනේ කෝ ටිකිරි පුතේ? අනේ ටිකිරි පුතේ. ඔන්න ඉතින් මේ නපුරු පුංචි අම්මා අතරමං වුණ Tamanගේ දරුවා විතරක් හොයාගෙන කැලේ පීරන්න පටන් ගත්තා. පුතේ ටිකිරි මගේ පුතේ කොහෙද ඔයා? ඉන්නවද පුතේ? මේ අම්මා ඇවිත් ඉන්නේ කතා කරන්න. Tamanගේ දරුවව හොයාගන්න බැරි වුණ නිසා අන්තිමට ඇය අඬාම ගෙදරට එන්න පිටත් වුණා. Tamanගේ ස්වාමියාගේ උදව් ගන්න කියලා හිතාගෙන. අනේ දැන් කොච්චර වෙලා ගියාද? පුංචි අම්මා තාමත් නැහනේ. අනේ මමත් එයාලට හොයාගන්න ඕනේ ගිහිල්ලා. අනේ පුංචි අම්මේ මල්ලි
පුංචි අම්මේ කෝ ඔයාලා? අනේ මට බයයි. කෝ ඔයාලා? බටිති පුංචි අම්මලාව හැමතැනම හෙව්වත් හම්බ වුණේ නැහැ. ඉතින් මෙහෙම ඉදිරියට එන මගදී බටිතිට මහලු කාන්තාවක් මුණ ගැහුණා. දරුවෝ කොහෙද ඔබ අඬා මේ කැලෑවේ තනියම යන්නේ? අනේ මාව කැලේ අතරමං වුණා. මට ගෙදර යන්න ඕනේ. අනේ මට උදව් කරන්න. මට බයයි. ඔබට ගෙදර යන්න මම පාර සලසලා දෙන්නම්. ඔය යන මග ඉදිරියේ අඹ පිරුණු ගසක් හමු වෙවි. ඒ ගස අසල ඔබේ මල්ලිත් ඇති. ඔහුවත් රැගෙන ඉක්මනින් ගෙදරට යන්න. ඔබේ ගෙදරට යන නිවැරදි මාර්ගය ඔබේ මනසින් ඔබටම පෙන්වා දේවි. අදින් පසු ඔබේ ජීවිතය වෙනස් වේවි. අනේ මගේ දරුවා මේ සේරම මගේ වැරදි. මං අර අසරණ දරුවා අතර මං කරලා ගියපු නිසායි මට මේ සේරම සිද්ධ වුනේ. අනේ මගේ දරුවා වගේ මේ දරුවත් මේ වෙලාවේ කොච්චර අසරණ වෙලා ඇතිද? අනේ මට සමා වෙන්න මහත්තයා. මගේ ගුණමකුකම හින්දායි මේ සේරම දේවල් උනේ. බටිති මහලු කාන්තාවටත් ස්තුති කරලා හරි පාර හොයාගෙන මල්ලිවත් එක්කරගෙන ගෙදර ආවා. අනේ මගේ දරුව දෙන්න. අනේ මට සමා වෙන්න බටිති පුතේ. මම ඔයාට සැලකුව ගොඩක් නරක විදිහට. මට සමාව දෙන්න. ඔයා මල්ලිවත් දේරගත්ත පුතේ. ඔයා නිසයි මල්ලිත් දේරුනේ. මට සමා වෙන්න. මං ආයිත් මෙහෙම කරන්නේ කවදාවත්. මට සමා වෙන්න මගේ පුතේ. මට සමා වෙන්න. අන්තිමේදී මේ පුංචි අම්මා තේරුම් ගත්තා තමන් කරේ ලොකු වැරද්දක් කියලා. ඒ වගේම තමන් කරපු වැරදි හදාගන්නත් ඇයි කැමති වුණා. ඒ විතරක් නෙමෙයි බටිතිට කැලේදී හරි පාර පෙන්නුවේ ඇත්තටම වයසක අත්තම්මා කෙනෙක් නෙවෙයි. ඒ ඇත්තටම බටිතිගේ නැති වුණ අම්මා. ඔයාලා මේ කතාවේ බටිති වුණා නම් ඔයාලට මොන වගේ හැඟීමක් දැනෙයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.